ස්ථූලතාවයටත් වෙනමම දවසක්. හැම අවුරුද්දකම මාර්තු 4 වෙනිදා ලෝක ස්ථූලතා දිනය ලෙස නම් කරලා තියෙනවා. ඉතින් ස්ථූලතාවය එහෙමත් නැතිනම් තරබාරුකමටත් දිනයක් වෙන් කරන්න තරම්ම මෙම ප්‍රශ්නය බරපතලයිද? ස්ථූලතාවය එහෙමත් නැතිනම් තරබාරුකම කියලා අපි අදහස් කරන්නේ යම් කිසි පුද්ගලයෙකුගේ ශරීරයෙහි මේදය අහිතකර ලෙස තැන්පත් වීම. ඉතින් මෙය නිර්ණය කිරීම සඳහා නිර්ණායක භාවිතා කරනවා. ස්ථූලතාවය නිර්ණය කිරීම සඳහා භාවිතා කරනු ලබන නිර්ණායකයක් විදිහට ශරීර ස්කන්ධ දර්ශකය හඳුන්වන්න පුළුවන්. මෙය BMI අගය ලෙස අපි හඳුන්වලා දෙනවා. ශරීර ස්කන්ධ දර්ශකය කියලා කියන්නේ සමීකරණයකින් ගන්න අගයක්. එහිදී ඔබගේ බර කිලෝග්‍රෑම් වලින් අවශ්‍ය වෙනවා. ඒ වගේම ඔබගේ උස මීටර් වලින් අවශ්‍ය වෙනවා. ඔබගේ බර ඔබගේ උසෙහි වර්ගයෙන් බෙදීමෙන් එන අගය BMI අගය ලෙස අපි හඳුන්වනවා. ශරීර ස්කන්ධ දර්ශකය. ඉතින් මෙම BMI අගය අනුව ඔබ කෙතරම් දුරකට නිරෝගීද එහෙමත් නැතිනම් ඔබ කෙතරම් දුරකට තරබාරුයිද කියලා අඳුරගන්න පුළුවන්. ආසියාතික පුද්ගලයින් හට ශරීරයේ තිබිය යුතු සාමාන්‍ය BMI අගය එහෙමත් නැතිනම් නිරෝගිමත් ශරීර ස්කන්ධ දර්ශකය 18.5 සිට 22.9 දක්වා පැවතිය යුතුයි. මීට වඩා අඩුවීම අඩු බර ලෙස හඳුන්වනු ලබන අතර ඔබගේ BMI අගය 23 සිට 24.9 දක්වා අධි බර ලෙස එහෙමත් නැතිනම් ස්ථූලතාවය සඳහා වැඩි අවධානමක් දරනු ලබන මට්ටම ලෙස හඳුනා ගනු ලබනවා. ඔබගේ BMI අගය 25ට වඩා වැඩි නම් ඔබ ස්ථූලතාවයෙන් පෙළෙන පුද්ගලයෙකු ලෙස හඳුනා ගනු ලබනවා. ඉතින් මෙම අගයන් ලෝකයේ වෙසෙන අනෙකුත් ජාතීන් සමග සංසන්දනය කිරීමේදී අඩු අගයන්. ශරීර ස්කන්ධ දර්ශකයට අමතරව ඔබගේ බඳ වටා වට ප්‍රමාණයත් ස්ථූලතාවය නිර්ණය කිරීමේ නිර්ණායකයක් ලෙස භාවිතා කරන්නට පුළුවන්. ඔබ පිරිමි පුද්ගලයෙකු නම් ඔබගේ බඳ වටා වට ප්‍රමාණය සෙන්ටිමීටර 90ට වඩා අඩු විය යුතු අතර කාන්තාවක් නම් එය සෙන්ටිමීටර 80ට වඩා අඩු විය යුතුයි. ස්ථූලතාවය මෙතරම්ම බරපතල කාරණයක් වෙන්නේ ඇයි? තරබාරුකම ස්ථූලතාවය කියන්නේත් රෝගී තත්වයක්. ඒ වගේම එය අනෙකුත් බෝ නොවන රෝග රාශියකට අතවනනවා. දෙවනි වර්ගයේ දියවැඩියාව ඇතිවීම සඳහා බලපාන ප්‍රධානතම අවදානම් සාධකයක් ලෙස ස්ථූලතාවය හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම අනෙකුත් බෝ නොවන රෝගී තත්වයන් උදාහරණයක් විදිහට හෘදයාබාධ, අධික රුධිර පීඩනය, අධික කොලෙස්ටරෝල් මට්ටම වැනි බෝ නොවන රෝග රාශියකට මඟ පාදන අවදානම් සාධකයක් ලෙස තරබාරුකම හඳුනා ගන්න පුළුවන්. දිගු කාලීනව පවතින පෙනහළුවල ඇතිවන රෝගාබාධ, හන්දි අමාරු එපමණක් නොවේයි. ඇතැම් පිළිකා තත්වයන් විශේෂයෙන්ම පියයුරු පිළිකා සහ අන්ත්‍රයේ ඇතිවන පිළිකා සඳහා ප්‍රධානතම අවදානම් සාධකයක් ලෙස තරබාරුකම අඳුන ගන්නවා. ඉතින් මෙතරම් රෝගාබාධ රැසකට අතවනන රෝගයක් වන තරබාරුකම වළක්වා ගනිමු. සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවකට හුරු වෙමු. පිටි, සීනි අඩු කරමු. නැවුම් පළතුරු, නැවුම් එළවලු, ප්‍රෝටීන් වර්ග සහ ඇට වර්ග ආහාරයට ගමු.
දවසකට විනාඩි 30ත් විනාඩි 45ත් අතර ව්‍යායාම කරමු. තරබාරුකම පරදවමු. සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවකට අතවනමු.